මාලා අදත් පරක්කු නේද? බස් එක පරක්කු වුණා නෝනා. ඒකයි පරක්කුනේ. හෙට ඉඳලවත් මම විලාසනෙන් එන්නන්න ඕන. අනේ මන්ද. වෙන්න නෝනා. මාලා අදත් පරක්කු නේද? මේ වෙලාවට වැඩ ටික කල් ඉවර කරන්න ඕන. ඔයා හැමදාම පරක්කු වෙලා ඉන්නේ. ඔයාට වැඩ කරන්න දැන් නම් කියන්න. මට වෙන කෙනෙක් අරගෙන මේ වැඩ ටික කරගන්න. මේක පුදුම කරදරයක් වුණානේ. හැමදාම එන්නේ වැඩ පරක්කු වෙලා. බස් එක පරක්කු වුණා හැමදාම. වෙන්න බෑනේ. කරුණාකර කියන්න. ඔයාට මේක වැඩ කරන්න පුළුවන්ද බැරිද? ඕන තරම් වැඩට හොයාගන්න පුළුවන් අය ඉන්නවා. වැඩ කරන්නේ තිමීට. එන්නේ පරක්කු වෙලා. පඩිනම් වෙලාවට අහනවනේ. මේ ටික සොදලා දාන්න මාලා. ඉක්මනට වැඩ ටික ඉවර කරන්න. වැඩ එහෙමයි. ඇයි? ඒ ගමන මොකද? මොකද්ද ප්‍රශ්නේ? වැඩ කරන්න බැරිද? මාලා, ඇයි මේ? හරි. ඔතන ඉඳ ගන්න. කියන්න මාලා. ඇයි මේ? මොකද්ද ප්‍රශ්නේ? මොකුත් නෑ නෝනා. උදේ ඉඳන් කෑමක් කාලා නෑ. බස් එකට දෙන සල්ලිත් මං ගෙදරට වියදම් කරනවා. අපේ ගෙදර ඉන්නේ පුතයි අම්මයි විතරයි. අම්මත් ඉන්නේ ලෙඩි. ඒත් මං කොහොම හරි යාළුවේ එක වේලක් හරි කෑම කොහොම හරි හොයලා දෙන්න. මං බොරු කිව්වේ නෝනා. මං ඉන්නේ බස් එකේ නෙමෙයි. ආයි මං ඒ සල්ලි ඉතුරු කරගන්නවා. මට සමා වෙන්න මාලා. ඔයා ගැන කිසිම දෙයක් දන්නේ නැතුනේ මං ඔයාට සැරවුනේ. මං දන්නේ ආව මෙච්චර දුක් විඳිනවා කියලා. මේ පස්සේ ඔයා මගේ සහෝදරියක්. මං ඔයාට උදව් කරනවා. ඔයාගේ පුතාට, ඔයාගේ අම්මට මං උදව් කරනවා. මට ඒක කරන්න පුළුවන්. ඉන් පස්සේ සතුටින් ඉන්න ඕනේ. මගේ ගෙදර වැඩ කරන කෙනෙක් කියලා හිතන්න එපා. ඔයා හිතන්න මං ඔයාගේ සහෝදරියක් කියලා. ගොඩාක් ස්තුතියි නෝනා. ගොඩාක් පිං.